මම මේ පොඩ්ඩක් ටච් කරන්න හදනවා මේ ඇක්සන්ට් වලට. පමානවන්නේ මට ඇහිච්ච එකේ මං කියන්නේ අඳුර වැටෙන්නේ යනවානම් අන්න ෆීලිංස් තියෙනවා. අන්න ෆීල් එක. යනවානම් වේ නෝන එන්න. යනවානම් එනවා නම් එන්න වරෙන්. යනවානම් මහන්සි. එනවද? මට පදින්න තියෙනවා. සින්දු කියන ක්ලාසස් තියෙනවා. හරිද? හැබැයි සින්දු අපිට ඩිස්කස් කරනවා කියන්නේ මේක තමයි. සින්දුවේ තැන් ටික අපිට ඩිස්කස් කරනවා. මොකද වොයිස් එකේ ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් එන්නේ නැතුව සින්දුවෙන් ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් හැදෙන්නේ නැහැ. හැබැයි අපිට ඩිස්කස් කරන්න පුළුවන් මේ සින්දුවේ මෙන්න මේ වගේ වේරියේෂන්ස් වලට යන්න පුළුවන් කියන එක. කියමු. මම මේ කොහොම පිචි මම මේ ඒකල විතරයි. මම මේ ගම් මම මේ දැන් ඕකම නෙමෙයි හොඳ ඔයගොල්ලන්ගෙන එක ගන්න. මම කියන්නේ රෆ් අයිඩියා එකක්. මම මේ කංගු අඟුලේ දැන් මේ තොටිය කොහේ මේ කාමරය ඇතුළේ ඉන්න එකෙක් නෙමෙයි. කාමරේ කියලා කියන්න බුණා. මේ ගොඩ එනවා ගොඩ යන්නෝ. දැන් මේ කියන්නේ අර ඈත බලන් ඉන්න පිරිසට. පිරිසක් ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ගොඩ යන්නෝ කියමු. ඒ ගොඩ යන්නෝ මේ ගොඩ no. ඔක්කොම එනවද බං? යන්නෝ එන්නෝ. ඩයිනමික්ස් වැඩි කරලා දෙවෙනි එකේ ඩයිනමික්ස් අඩු කරන්න. ඒ ගොඩා යන්නෝ මේ ගොඩා යන්නෝ දෙක තව කවුද හොඳ මියුසික් ගන්න තොටි. වොයිස් ට්‍රේනින් කරමු තොටි. පමානවන්නේ අඳුර වැටෙන්නේ යනවානම් එතන ග. තොටිය නෑ තොටිය කර්ණාටක කරමු.
ඌට මහන්සි කියලා. දැන් අරුට පදින එක නෙමෙයි දැන් ඌට ඕනේ. දැන් උඹනේ මං තොටියා. උඹ ගායකයා නෙමෙයි. උඹ ගායකයා වෙලා උඹ කියනවා මහන්සිලු. උඹ තොටියා වෙයන්. Develop කරන්න පුළුවන් සැපට. තවද දුක්කේ?